ප්‍රිසන් ඩිපාර්ට්මන්ට් එකත් මේ වෙන විට පොලිසියට පැමිණිල්ලක් කළා CID විමර්ශනය කරනවා. එතන මොකද්ද වී තියෙන මොකද බලන්න. ඊට අමතරව බන්ධනාගාර නිලධාරීන් අභ්‍යන්තර විමර්ශනයක් කරනවා. මාගේ කොටස වශයෙන් හෙට උදෑසන 7:30 වන විට සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බන්ධනාගාරවල කැඳවලා තිබෙනවා. මෙතන සිදුවෙච්ච සිද්ධිය ගැන කතා කිරීම සහ මෙවන් තත්වයක් අනිත් සිරගෙවල් තුල ඇතිවීම වළක්වන්නේ කොහොමද? මොකද්ද මේ වුණ ගැටලුව? මොකද මේක තව වෙන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසා අපිට තියෙන වගකීම රජයක් වශයෙන් ඒක මා බාර අරගෙන ඒ ප්‍රශ්නේ විසඳීමට ඊටාම ඕමනාවෙන් මැදිහත් වෙනවා. දැන් මා කෙටියෙන් කියන්නම් එදා වෙච්ච සිදුවීම් ජාලය. මා මේ කරුණු දක්වන්නේ කිසිවෙක්ට හිත රිද්දන්න හෝ කිසිවෙක් අව탁සේරු කරන්න නෙමෙයි. මේ සිද්ධිය වෙච්ච වෙලාවෙ ඉඳලා නොයෙකුත් දෙනා නොයෙකුත් ආකාරයේ පණිවිඩ වෙනවා. සමහරෙක් පණිවිඩ වෙනවා ඔය ඉන්නේ කුඩුකාරයෝය. මම උන්ට පැහැදිලි කරලා කිව්වා මෙතන රැඳවියාද කුඩුකාරයාද අහිංසකද කියන එක නෙමෙයි අපි බලන්න ඕන. මනුෂ්‍ය ජීවිත මේ විදිහට නාස්ති වෙන්න දෙන්න බෑ කියන එක පමණයි. එතනයි අපි ඉන්නේ. අපිට රැඳවියාගේ ජීවිතයට වෙන වටිනාකමකුත් බන්ධනාගාර නිලධාරියාගේ තව ජීවිත වටිනාකමකුත් අපිට දෙන්න බෑ. ඒක අපි කරන්නේත් නැහැ. නමුත් සිදුවෙච්ච සිද්ධිය අරන් බැලීමේදී සමහර දේවල් මම පැහැදිලි කරන්නට ඕන. 2026 7/5 දින පෙරවරු 11ට විතර තමයි මුලින්ම මීගම බන්ධනාගාරයේ රඳවා ඇති රැඳවියන් අතර ගැටුමක්. මෙන්න මේක ඉතා හොඳින් පැහැදිලි කරගන්නට ඕන. මේක රැඳවියන් සහ කාර්ය මණ්ඩලය අතර ගැටුමක් වෙන්නේ නැහැ. රැඳවියන් අතර ගැටුම එන්නේ. ඒතර 35 දෙනෙක් තුවාල ලබනවා. රැඳවියන් දෙන්නෙක් මේ යනවා. දැන් ඒකට අපි මැදිහත් වෙනවා. මැදිහත් වුණාට ඒක සමතය කරගන්නත් හැකි වෙනවා. ඔවුන් නිදා හවස මොකද හේතුව දැන් ඒ ප්‍රහාරය එන්නේ බන්ධනාගාර නිලධාරීන්ට නෙමෙයි. ඒතර ඔවුන් කියන දේ අහලා හවස එක සමත වෙලා ඔවුන් ඇතුළට යනවා. පසුවෙන්දා උදෑසන නැවත ඉතාම ශනිකේ උදේ වරුවේ ඔවුන්ට ආහාර දීලා උන්ව උසාවිය යන වැඩවලට ලාස්ති කරද්දී ඉතාම ශනෙන් තව ගැටුම් ඒක තමයි මම පසුදින කියලා අදහස් කරේ ඒකයි 6 වෙනිදා. 6 වෙනිදා ගැන මම දැන් කතා කරන්නේ 6 වෙනිදා ගැන. නෑ 5 වෙනිදාට පහුවෙනිදා. හරි රයිට් ඕකේ. හරි 6 වෙනිදා. හරි. ඒ 6 වෙනිදා ඉතාම ශනෙන් නැවත මේ දෙපාර්ශ්ව අතර ගැටුමක් නිර්මාණය වෙනවා. අපි ගැටුමේ පසුබිම බලමු. මේ ගැටුම එන්නෙම මම මේ වචන පාවිච්චි කරන්නේ මට වෙන කියන්න වචන නැති නිසා. නමුත් ඒ කුඩු සහ පාතාලයට සම්බන්ධ කණ්ඩායම් දෙකක් කියලා තමයි කියන්න වෙන්නේ අකමැත්තෙන් හෝ. එතනදී ඔබලා දන්නවා අපි යම් වෙලාවකට ඇතුළට එන නීති විරෝධී ද්‍රව්‍ය නවත්තන්න කුඩු වගේ දේවල් නවත්වන්න ඉතා දැඩි නීති රීති සියල්ල අපි භාවිතා කරනවා. එකක් තමයි යම් රැඳවියන් කළමනාකාරීත්වයට තොරතුරු දෙනවා. මේක නවත්ත ගන්න අහවලා ගාව ගේනවා හරි මොකක් හරි කියලා. අන්න එහෙම තොරතුරු දීපු රැඳවියෝ තමයි ඉස්සල්ලාම ප්‍රහාරයට ලක් වෙන්නේ. ඒ හින්දා අපි හිතනවා මේක මත්ද්‍රව්‍ය හා පාතාල සම්බන්ධ ගැටුමක් සහ මේ තොරතුරු දීම නිසා ඇතිවෙච්ච දෙයක් විය හැකියි. මතක තියාගන්න මා මේ කියන සියලුම කරුණු අවසානයේදී තීන්දුව වෙන්නේ සියලු විමර්ශන ඒ කමිටුවේ වාර්තා වලින් පසුව. මා මේ ඉදිරිපත් කරන්නේ මට මේ මොහොතේ නිශ්චිතව තියෙන තොරතුරු පමණයි. මේ දේවල් ඉදිරියේදී පරීක්ෂණ හරහා වෙනස් විය හැකියි. නමුත් මගේ වගකීමෙන් යුතුව මා ළඟ තිබෙන තොරතුරු ඉදිරිපත් කරන්නේ. ඒ වගේම පේනවා මේකේ අරමුණ. සමහර කියනවා බෙහෙත් හම්බ වෙච්ච නැති නිසා හෝ ආහාර ප්‍රශ්න නිසා කියලා. අපි ඒවත් හොයා බලමු විමර්ශනයේදී. නමුත් මෙතන පැහැදිලිව වෙච්ච දෙයක් තමයි මොවුන් ප්‍රහාරෙල්ල කළා CCTV කැමරා ටික කඩනවා. මේ හැමෝම නෙමෙයි සංවිධානාත්මක කෙටි පිරිසක්. මේ තුවාල ලැබුව අහිංසක මිනිසුත් මේක ඇතුළේ ඉන්නවා නැතුව නෙමෙයි. ඊට පස්සේ බොඩි ස්කෑනර් එකක් තියෙනවා මිලියන ගානක equipment ඒ ඔක්කොම destroy කරනවා. දැන් මේකේ අදහස් වෙන්නේ මොකක්ද? ඔවුන් මේ ප්‍රිසන් එක ඇතුළට නාකොටික්ස් සහ අනීතික දේවල් එන්නක වළක්වන්න තියෙන යාන්ත්‍රණය අඩපණ කිරීමට සංවිධානාත්මක කටයුතු කරපු බව තමයි පේන්නේ. මොකද අතර ප්‍රහාරයට ලක් වෙන්නේ ඔය 7 වෙනිදා දිනේදී ගරු විපක්ෂ නායකතුමනි ප්‍රහාරයට ලක් වෙන්නේ නිරායුධ නිලධාරීන් දෙන්නෙක්. ඔවුන්ට පහර දෙනකොට ඔවුන්ව බේරන්න තමයි අනිත් නිලධාරීන් යන්නේ. ඒතර මේ බහුතරයක් මියගිය නිලධාරීන් ඇත්තටම ඒ රැඳවියන්ගෙන් පහර කාලා තමයි මේ යන්නේ. මම ගොඩාක් විස්තර කියන්නේ නැහැ. නමුත් තාම අමානුෂික පහර දීමට ලක් කරලා තිබෙනවා. ගඩොල් වලින් පොල් වලින් යන ආදි වශයෙන්. ඉතින් මම මේ මොහොතේ කියන්නට ඕන ඒ දිවිහිමියෙන් ඒ රැකියාව කරපු නිලධාරී මහතුරුන්ට අපේ ගෞරවය තිබෙනවා. දැන් ඊට පස්සේ මතුවෙන සිද්ධිය තමයි මොවුන් ඒ යකඩ ගේට්ටුව කඩාගෙන ඉතා කෙටි දුරක් තියෙන ලී දොරට එනවා. එතනින් එළියට ඔවුන් ආවා නම් ඔවුන් පාරිසා විශාල හානියක් කරන්න ඉඩ තිබුණා. ඒ වගේම දැනට තියෙන විදිහට ඔවුන් අතර යම් ආයුධයක් දෙකක් පත් වෙලා තියෙනවා. ඒක කොහොමද වුනේ?
ආමරියෙන් ගත්තද නැත්නම් ප්‍රසිද්ධ නිලධාරියෙක්ගේ අතේ තිබිලා උදුර ගත්තද මේවා සොයන්ට විමර්ශනය හරහා සොයපුවම අවසානයේ අපි දැනගන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ආරක්ෂක අංශ විසින් ඒ කියන්නේ අපේ දැනට තියෙන තොරතුරු අනුව ප්‍රිසන් ඔෆිසර්ස්ලා තමන්ගේ ප්‍රිසන් ඕඩිනන්ස් එකේ තියෙන බලතල පාවිච්චි කළා ආත්ම ආරක්ෂාවේ අයිතිය සහ සිටුේෂන් එක පාලනය කරන්න වෙඩි තබලා තියෙනවා. නමුත් මේ සියලු දෙනා මැරලා තියෙන්නේ වෙඩි තැබීම නිසාද නැත්නම් වෙනත් රැඳවියන්ගේ පහර දීම නිසාද කියන එක තෝරන්න මේ නිශ්චිත මොහොතේ පෝස්ට් මෝටම් පැවැත්වීමින් යනවා. ඒ වයින් පස්සේ අපිට හරියටම කියන්න පුළුවන් මේ කට්ටිය කොයි ආකාරයටද මේ ගියේ කියන කාරණාව. ඉතින් ඉන් පසුව මේක ඇති කරන්න මැදිහත් වෙච්ච කට්ටිය අපි තෝරලා 734 දෙනෙකු අපි වෙනත් බන්ධනාගාර වලට ආරක්ෂිත ලෙස මාරු කර යවා තිබෙනවා. විශේෂයෙන්ම මේක මෙහෙවන්න මැදිහත් වෙච්ච කට්ටිය. දැන් ඒ වගේම මේ වන විට තත්ත්වය සමනයව තිබෙනවා. දැන් සමහරව අපිට චෝදනා කරනවා වැඩේ උඩුදුවල පුපුරනකල් බලාන් හිටියා උඩ බලාගෙන එහෙම වුණේ නැහැ. මා හිතන්නේ මේ පාර්ලිමේන්තුව තුල විපක්ෂයත් එක්ක මම කොච්චර වාද විවාද තිබුණත් බන්ධනාගාරය ගැන විවේචනයක් ගේනකොට මම හැම විටම නැගිටලා එකට එකඟත් වෙලා ඒ කරුණ වලටත් එකඟ වෙලා ඒවට ගන්න පියවරත් හැමදාම කිව්වා. ඒ හින්දා අද මම ඊටාම කෙටියෙන් කියන්නම් ඉදිරියේදී විවාදයක් ලැබුණොත් මට හැකියාව ලැබෙවි තව වැඩිපුර ඩීටේල් දෙන්න. නමුත් කෙටියෙන් තියෙන හින්දා අපි මේකේ මූලය හොයාගන්නේ අපි බලයට ඇවිල්ලා මාස 3ක් යන්න කලින්. මොකද්ද? අපි බලයට එනකොටත් 10000ක් ඉන්න ඕන තැනක 27000ක් 29000ක් සෙනග හිටියා. කලින් ආණ්ඩු යම් පියවර ඇඩ්‍රස් කරලා තිබුණා නම් අපිට හරි ලේසි. ඒකට අපිට ඒ පියවර ගෙනියන්න විතරයි තිබුණේ. නමුත් ඒ දේ සිද්ධ වෙලා තිබුණේ නැහැ. ඒතර මේ අධික සෙනග වැඩිවීමට මූලිකව බලපාපු කාරණාවක් තමයි 2022 දී ගෙනාපු විෂවර්ග අභිංසා මද්ද්‍රව්‍ය පනතට ගෙනාපු සංශෝධනය සහ රස පරීක්ෂක වාර්තා. දැන් මේක අපි හඳුනගන්නකොට මොකද වෙන්නේ? අපි බලයට එනකොට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 118යි. දැන් කලින් ආණ්ඩු 2022 පස්සේ මේවා පුරවල නැහැ. ඒතකොට අනිවාර්යයෙන්ම රස පරීක්ෂක වාර්තා පමාවීමට ලක් වෙනවා. අපි මොකද්ද කළේ? ගිය දෙසැම්බර් මාසයේ සිට රෙක්‍රූට්මන්ට් පටන් අරගෙන මේ වන විට 22යි 72කට බඳව ගන්න කටයුතු කරලා තිබෙනවා. නමුත් 10ක් තවම බදව ගන්න බැරිලා තියෙනවා. මොකද ගොඩක් කට්ටිය ඇප්ලයි කරන්නේ නැහැ. එක්ක සුදුසුකම් මදි නිසා ගන්න බෑ. නමුත් ඒ 10ත් ඉක්මනට ගන්න ඕන. දැන් ඒ ප්‍රශ්නේ නැතුව අපිට රස පරීක්ෂා වාර්තා අවුරුද්දක් විතර පරක් වෙන එක නවත්තන්න බෑ. 2022 සංශෝධනයේ මොකද්ද උනේ? ඔබලා සියලු දෙනාම දන්නවා ග්‍රෑම් 2කට වඩා වැඩි නම් සුද්ධ බර ප්‍රමාණය හයිකෝර්ට් එකේ අපදීමේ හැකියාව තිබුණා. නමුත් 2022 දී සංශෝධනයක් ගෙනල්ලා ග්‍රෑම් 10ට වඩා පිරිසිදු ප්‍රමාණය වැඩි නම් ඒක කෝට් ඔෆ් අපීල් එකට ගෙනාවා. අභියාචනාධිකරණයට. ඒතර යාපනයේ ඉන්න මිනිහත් කොළඹෙන්න ඕනේ, බදුල් ඉන්න කෙනත් කොළඹෙන්න ඕනේ, ගාල් ඉන්න කෙනත් කොළඹෙන්න ඕනේ. අන්න එතකොට විශේෂ පමාවක් ආවා. ඊළඟ ගැටලුව ගොනු කරන්නේ අප ඉල්ලීම ගොනු කරන්නේ මොන උසාවියද කියලා දැන් හොයාගන්න බෑ රස පරීක්ෂක වාර්තාව වෙනකල්. මොකද සුද්ධ බර ප්‍රමාණය නැතුව හොයන්න බෑ. එතකොට උසාවිය මොකද්ද කියලා අප ඉල්ලන්න හොයාගන්න අවුරුද්දක් යනවා. ඊට පස්සේ අපේ පියවර ටික ගන්න නීති අනුකූල පියවර ගන්න තව මාස 6ක්. එතන අවුරුදු එකමාරක් මිනිස්සෙක් ඇතුළේ ඉන්නට ඕනේ. ඒ මිනිස්සයා ගාව තිබුණ කුඩුද පැන්ඩෝල් කුඩුද කියලා හොයාගන්න කලින්. දැන් අපි මොකද්ද කරේ ආපු ගාම? ඔන්න ඔය 2022 ඔය සංශෝධනය වෙනස් කරන්න අපි දැන් නීති සදලා තියෙනවා. තව මාසයක් හෝ එකමාරක් ඇතුළත අපි එක ගේනවා. මොකද්ද? අපි සුද්ධ ප්‍රමාණයට නෙමෙයි දල බරට උසාවිය තෝරගන්න පුළුවන්. දල බර ග්‍රෑම් 100ට වඩා වැඩි නම් ප්‍රමාණයට නෙමෙයි දල බරට උසාවිය තෝරගන්න පුළුවන්. දල බර ග්‍රෑම් 100ට වඩා වැඩි නම් කෝට් ඔෆ් අපීල් ඒ කියන්නේ ලොකු මද්ද්‍රව්‍ය අපරාධ ග්‍රෑම් 100ට වඩා අඩු නම් ඒක නැවත අපි හයි කෝර්ට් එකට බලය ගේනවා. එතකොට අර අවුරුද්ද ඉබේ මිතුරුයි ඇයි? ඒ මොහොතේම ඒක ෆයිල් කරන්න පුළුවන්. එතකොට අපි උඩ බලාගෙන හිටියද නැද්ද? නෑ අපි ප්‍රශ්නය හොයාගත්තා, මූලය හොයාගත්තා. නමුත් අපි ප්‍රතිපත් කළ අත්කර ගන්න යන යම් කාලයක් තියෙනවා. ඒ කාලය තුල මේ ඛේදවාචකය සිද්ධ වුණා. තව මේ ප්‍රිසන් තදබද අඩු කරන්න මට ඔක්කොම ඩීටේල් දෙන්න බෑ. නමුත් බිල්ඩින් ටික මං ගාව තියෙනවා. තියෙන ආයතනවල ස්පේස් වැඩි කරන්න. මොකද ඉන්න තත්ත්වයන් හොඳමද? ස්පේස් වැඩි කරන්න 10000කට විතර මේ දවස්වල කන්ස්ට්‍රක්ෂන් ටික යනවා. ඒ ටික වෙනම තිබෙනවා. එක එක. 3 අනිත් මූලේ රිමාන්ඩ් යන එක වැඩි. අන්න ඒ හින්දා අපි මේ දවස්වල පත් කරලා තියෙනවා කමිටුවක් හවුස් අරෙස්ට් පනත. එහෙම නැත්නම් හිරේ යවනවා වෙනුවට ඕව ගෙදර නිවාස අඩස්සිය තබලා ඉලෙක්ට්‍රොනික මොනිටරින් ක්‍රමය. මම මේ කරුණු කීපයක් පමණයි කිව්වේ. ඒක නිසා අපි උඩ බලාගෙන හිටියා නෙමෙයි පියවර ගත්තා. කලින් ආණ්ඩුත් පියවර අරන් තිබ්බනම් අපිට ලේසි. වැඩි ඕනේ නැහැ. ප්‍රිසන් එකේ අපි එනකොට පුරප්පාඩු 1348ක් තියෙනවා. ඔච්චර සෙනගත් කොහොමද සෙනග නැතුව පාලනය කරන්නේ? එතකොට ප්‍රශ්න මතුවෙනවා. එතකොට ප්‍රිසනර්ස්ලත් අප හැන්ඩ් එක ගන්න බලනවා. අපි ඇවිල්ලා තමයි
401ක් දැනට බඳවගෙන තියෙනවා. තව 222ක් බඳව ගනිමින් පවතිනවා. තව 924කට අපි තනතුරු අනුමත කරගෙන තිබෙනවා. 1000කට ආසන්න සංඛ්‍යාව. ඉතුරු 300ට අපි ගන්න ඕන. නමුත් ඔබලා දන්නවා රජයේ සේවයට ගන්නකොට පත්‍රවල ඇඩ්වර්ටයිස්මන්ට් දාලා විභාග තියලා ලකුණු තියලා යම් කාලයක් යනවා. නමුත් මේක කලින් සිදුවිය යුතු තිබුණ දෙයක්. ඒ වගේම රස පරීක්ෂා ගැන මම කිව්වා. මෙතන තව ගැටලුවක් තිබෙනවා. ඒක තමයි මේ රජයේ සේවය is no longer attractive. People from good schools are not applying to the prisons anymore. It's not attractive. There's no status. Then ඉල්ලන පිරිසත් ගොඩක් අඩු වෙලා තියෙනවා. මේක එහෙම විතරක් නෙමෙයි මම හිතන්නේ මෙදා පාර විනිශ්චයකාරවරු බඳව ගන්නකොටත් 50ක් බඳව ගන්න උත්සාහ කළාට 32ක් තමයි අවසානයේදී සුදුසු කට්ටිය එන්නේ. අනිත් කට්ටිය ගන්න විදියක් නැහැ. අනිත් එක අද මට ප්‍රසිද්ධ එකෙන් කතා කරලා කියනවා. දැන් ඕන කෙනෙක් දන්නවා ප්‍රසිද්ධ එකේ ප්‍රශ්නයක් විසඳන්න නම් ඕන වෘත්තියක ප්‍රශ්නයක් විසඳන්න නම් වෘත්තීය දැනුම තියෙන පරිණතභාවය පළපුරුද්ද තියෙන කට්ටිය ඉන්න ඕනේ. නමුත් මොන්ගේ විශ්වාස වයස අවුරුදු 55යි 60යි. දැන් අර වගේ සිද්ධියක් නෙගෝෂিয়েට් කරන්න ඒ පරිණතභාවය ගන්න බෑ අවුරුදු 60ක්. නමුත් 65 වෙලත් ගොඩක් කට්ටිය 69 70 වෙනකොට ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරනවා. සිකියුරිටි ෆර්ම් වල එහෙම. මට ඉල්ලීම් රාශියක් එනවා ප්‍රෙසන්ට් ඩිපාර්ට්මන්ට් එකේ නෝන්ගේ විශ්‍රාම වයස පොඩ්ඩක් දික් කරලා දෙන්න. එහෙම නැත්නම් සමහර ඇවිල්ලා අහනවා අපිට බැරිද මේ අවුරුද්දක් දෙකක් වැඩි කරගන්න. මේකෙන් පෙන්눔 කරන්නේ වර්තමාන යථාර්ථයන්ට ගැලපෙන්නේ නැහැ. ඉතින් මම විශ්වාස කරනවා මේ ප්‍රෙසන්ට් ඩිපාර්ට්මන්ට් එකේ ඒ විශ්‍රාම යන වයස යම් විදියට රජයේ ප්‍රතිපත්තියක් වශයෙන් ගේන්න ඕන කියලා. ඊට අමතරව අපි ගත්තොත් අපේ රස පරීක්ෂාත් එච්චරයි. 60න් විශ්‍රාම ගියාම දැනුම තියෙන පරිණතභාවයේ තියෙන කට්ටිය ඒකේ නෑ. උන්ව රඳව ගන්න වෙනවා. මොකද උන් වැඩ කරන්න කැමති. අපේ නීති කෙටුම්පත් අංශය ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට් ඩිපාර්ට්මන්ට් ඒක විශේෂිතම කුසලතාවයක්. විශේෂිතම කුසලතාවයක්. අද මගේ ඇමති සහෝදරවරු മന്ത്രി සහෝදරවරු කෝල් කරනවා. අනේ අරක පරක් වෙන ඉක්මනට කරන්න පුළුවන්. ඇයි සෙනග නෑ. දැන් අලුතෙන් බදව ගන්න කට්ටියට මේ වැඩේ කරන්න නම් අවුරුදු 7-8ක්වත් පුහුණු වෙලා පරිණත වෙන්නට ඕන. ඒක නෑ. ඉතින් මොකද අපිට වෙලා තියෙන්නේ? විශ්‍රාම ගිය කට්ටියව කොන්ත්‍රාත් පදනමකින් බදව ගන්න වෙලා තියෙනවා. මේ තත්ත්වයත් මෙලෙසමයි විනිසුරු මණ්ඩලය ගත්තා. මහාධිකරණ විනිශ්චයකාරවරයෙක් 61 විශ්‍රාම යනවා. ඉතින් මම විශ්වාස කරනවා අපි මේ සමස්තයක් පොදුවේ ගත්තොත් අධිකරණ පද්ධතිය විතරක් නෙමෙයි මෙහෙම තෝරාගත්ත රජයේ පද්ධතිවල මේ දක්ෂතාවයන් වෘත්තීය නිපුණතාවයන් තියාගන්න නම් අපිට අනිවාර්යයෙන්ම රජයේ මොකක් හරි වැදගත් සමීක්ෂණයක් කළා ප්‍රතිපත්ති මේ තීන්දුවක් ගන්න වෙනවා මේ 60 විශ්‍රාම වයස වෙනස් කරගන්න. ඉතින් ගරු කතානායකතුමනි මා කෙටියෙන්ම මේ ටික කිව්වේ කරුණු දක්වන්න විතරයි. මා ස්තුතිවන්ත වෙනවා අපේ විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලා සහ තුමියන්ලාට. මොකද පසුගිය අවුරුදු 1.5 තුලම මෙතන ගොඩක් මන්ත්‍රීතුමන්ලා සහ මන්ත්‍රීතුමියන්ලා ඒ ප්‍රසිද්ධ එකේ ගැටලු නිතරම මා වෙත ඉදිරිපත් කළා. ඒ ගැටලු වලට මම සාධනීයව බැලුවා. ඉතින් ඔබලාට මට කියන්න තියෙන්නේ අපි කොතන එකඟ නොවී හිටියත් ප්‍රසිද්ධ ගැටලු වලදී මම ඔබලා එක ගැටුමකට කවදාවත් ආවේ නැහැ. ඒක නිසා ස්තුතියම පෙන්වා දීම පිළිබඳව ඒ වගේම මේක ඊටාම සෝචනීය අවස්ථාවක් ඛේදවාචකයක්. මා අවසන් වශයෙන් ඒ පවුල් වලට මගේ ශෝකය පළ කරනවා. ඒ වගේම මේක නැවත නොවෙන්න අවශ්‍ය සියලු පියවර ගන්න කැප වෙනවා කියන පොරොන්දුව දෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.